Welcome back to our channel. Cause you're a sky full of stars. Put your flags up in the sky. They don't dance and tell the story of my life. Oh, You're gone and I gotta stay high. don't blame it on me. Everything that kills me Makes me feel alive. I ain't trying to do what everybody else does. So we took just how fast the night changes. Hi guys කොහමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලන්ට තම්ලයින් එකෙම පේනවා මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් ස්ට්‍රෝබෙරි කඩන්න තමයි අපි ආවේ. සමර් වෙකේෂන් එක පටන් අරන් තියෙන හින්දා මේ වගේ ඇක්ටිවිටීස් අපි හැමදාම කරනවා. ඉතින් ඒව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වගේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් කොහොමද අපි මේ දේවල් කරේ, කොහොමද අපි එන්ජොයි කරේ, කොහොමද අපේ දවස ගත වෙන්නේ කියලා මම මේ වීඩියෝස් වලින් පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනව නේද රතු පාට වෙච්ච ස්ට්‍රෝබෙරි. ඇත්තටම ස්ට්‍රෝබෙරි වලින් පිරීලා හැම පඳුරක්ම බලන්න කොච්චර ලස්සනයිද කියලා. කොයි එක කඩන්නද කොයි එක රස බලන්නද කියලා හිතා ගන්න බැරි තරමට සෑහෙන ස්ට්‍රෝබෙරි තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රදේශවල ප්‍රමාණවල මේ වගේ ස්ට්‍රෝබෙරි යායට වවලා තියෙනවා. සමහර කාලෙට කට්ටියට ඇවිල්ලා මේ විදිහට කඩලා ගන්න. ඉතින් මේකේ මේ අපිට කැමති ප්‍රමාණයක් ඇත්තටම කඩා ගන්න පුළුවන්. කැමති ප්‍රමාණයක් රස බලන්නත් පුළුවන්. අපි පේ කරන්න ඕන අපි කඩාගෙන ගෙදර ගෙනියන ප්‍රමාණයට විතරයි. ඉතින් ඇත්තටම හරිම රසයි. මොකද මේක ඒගොල්ලෝ කියන්නේ මේක අපිට ඒ වෙලාවෙම කන්න පුළුවන්. මෙතන කිසිම පොහොර જાතියක් ගහලා නැහැ. අපිට කැමට ගෙවිලාවට ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම අපි හැමෝම රස බැලුවා. හරිම රසයි. ඒක වෙනම අත්දැකීමක්. ඔයගොල්ලන්ටත් පේනවා පොඩ්ඩන්ට ඒක හොඳටම එන්ජොයි කරා ඒගොල්ලෝ.
අපි මේ යන්නේ පේ කරන්න තමයි. අපි කොච්චර ප්‍රමාණයක් කඩාගත්තද ඒවට කොච්චර ප්‍රමාණයක් පේ කරන්න ඕනද කියලා. ඉතින් ඇත්තටම අපිට පේ කරන්න ඕන උනේ ස්විඩිෂ් ක්‍රෝන් 65ක් වගේ ප්‍රමාණයක් මේ කඩාගත්ත ප්‍රමාණවල වලට. ඉතින් දැන් මේ පේ කරන්න. දැන් මේ අපි ඇවිල්ලා තියෙන ප්ලේ ග්‍රවුන්ඩ් එකකට සෙල්ලම් කරන්න. මේක මේ බීච් එක අයිනෙමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේ ඈතින් පේන්නේ බීච් එක. ඉතින් අපි ආවා ඇත්තටම කෑම කන්නත් එක්ක මේ රෙස්ටුරන්ට් එකට. මේ රෙස්ටුරන්ට් එකට අපි කලිනුත් ඇවිත් තියෙනවා. මෙතන කෑම ගොඩාක් රසයි. ගොඩාක් ප්‍රසිද්ධයි මෙතනට පිට්සා වලට. ඉතින් පිට්සා කන්න තමයි අපි අද ආවේ. ඉතින් අපි පිට්සා ඕඩර් කරනකම් අපිට මෙතන බීච් එක ආයෙම වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපි ඕඩර් කරපු පිට්සා. අපි ගොඩක් එන්ජොයි කරා මෙතන. ඊපස්සේ අපි ඇත්තටම සන්සෙට් එක බලන්නත් ඇවිත් හිටියේ. ගොඩක් වෙලා අපි මෙතන වාඩි වෙලා හිටියා. ඉර බහැලා යනකම්ම. ඉතින් නිදහසේ ගත කරන මේ ජීවිතේ තමයි ගොඩාක්ම වටින්නේ පොඩි බබාලත් එක්ක. ඒගොල්ලෝ ලොකු වුණාන් පස්සේ මේ කාලේ හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් පුළුවන් තරම් ඒගොල්ලොත් එක්ක මේ කාලේ ගත කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. This is a Starburst smoothie from yesterday. So we have vanilla ice cream and we have strawberry, of course. It's very good. Cheers. Cheers. It's very good. I love strawberry smoothies. It's very good. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. thank you අපිව බලන් හිටියටයි අහන් හිටියටයි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ගිහින් එන්නම්. bye.